මම ගංගනානයක්කාර. හැමෝම දන්න විදියට කිව්වොත් හැපි ලිවිං ගංගා. අපේ රටේ පහුගිය අවුරුදු ගණනාවේ සිදුවෙච්ච ආර්ථික අර්බුදයත් එක්කම අපේ සාමාන්‍ය ජනතාවට ජීවත් වීම ටිකක් අමාරු වුණා. ටිකක් නෙමෙයි අතරම කිව්වොත් සෑහෙන අමාරු වුණා. ඉතින් සාමාන්‍ය රස්සාවල් කරන අයට වගේම එදිනෙදා වැඩ කරන අයට හැමෝටම වගේ හරි අමාරු කාල සීමාවක් ගත කරේ අපි. හැබැයි ඒක තවමත් එහෙම ලොකුවට අඩු වෙලා නැහැ. ඉතින් මෙන්න මේ නිසා මේ ඒ කාලේ ඉඳලා ඒ කියන්නේ දැන් අවුරුදු 2-3කට කලින් ඉඳලාම අපේ ජනතාව එහෙම නැත්නම් අපේ සාමාන්‍ය වැඩ කරන ජනතාව ඕන් පෙළඹුණා නොඑක් ව්‍යාපාර කටයුතු එහෙම නැත්නම් අලුත් බිස්නස් පටන් ගන්න ඕන කියලා නිකන් පොඩි අදහසක් ඇවිල්ලා සමහරු මෙන්න මේ පොඩි බිස්නස් එහෙම නැත්නම් පොඩි ව්‍යාපාර පටන් ගන්න උත්සාහයක් ගත්තා. මම හිතනවා සමහර විට මේ වීඩියෝ එක බලන ඔබත් සමහර විට ඒ වගේ ව්‍යාපාරයක් හරි පොඩි අමතර ආදායම් මාර්ගයක් හරි පටන්ගෙන දැන් මේක කරගෙන යන අයත් ඉන්නවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සමහර දෙනෙක් ඒ වගේ ව්‍යාපාරයක් පටන්ගෙන අතරමඟ නතර කරපු අය වෙන්නත් පුළුවන්. ඉතින් මෙන්න මේ නිසාද මම හිතුවා අන්න ඒ වගේ අලුතෙන්ම ඒ කියන්නේ කිසිම ව්‍යාපාරික දැනුමක් නැතුව කවදාකවත් ව්‍යාපාරයක් පටන් ගන්න හිටපු කෙනෙක් නොවන ඔබට මෙන්න මේ ගැන පොඩ්ඩක් කතා කරොත් හොඳයි කියලා. ඒ කියන්නේ දැන් අපි දැන් සමහරව අපි හිතුවොත් අපි බලමු ඇයි මේ අලුත් බිස්නස් එකක් එහෙම නැත්නම් ඕන් හිතනවා අමතර ආදායම් මාර්ගයක් පටන් ගන්න ඕන කියලා. ඉතින් එහෙම පටන් ගන්න ඕන හේතු මොනවද? එහෙම නැත්නම් ඇයි ඕන් මේ වගේ බිස්නස් එකක් පටන් ගන්න ඕන කියලා හිතන්නේ? අර මම කලින් කිව්වා වගේ පළවෙනි කාරණාව තමයි අපිට දැන් මේ ජීවත් වෙන්න අමාරු නිසා අපි යම් කිසි මුදල් ප්‍රමාණයක් අමතරව හොයාගන්න අදහසක් ඕන්ට එනවා. අපි හැමෝටම එහෙම එකක් එනවා. ඒ නිසා ඕන් හිතනවා අපි කරන රස්සාවත් එක්ක එහෙම නැත්නම් දැන් අපි වැඩක් කරන්නේ නැත්නම් අපි මොනවා හරි අලුත් බිස්නස් එකක් පටන් ගත්තොත් අපිට ආදායම් මාර්ගය පොඩ්ඩක් හරි ඉහළ නංව ගන්න පුළුවන් කියලා අදහසක් තියෙනවා. එහෙම කියලා ව්‍යාපාර පටන් ගන්න අය ඉන්නවා. ඊළඟ කොටාශය තමයි ඔවුන්ට එහෙම අමතර ආදායම් මාර්ගයක් ගැන එහෙම වැඩි අදහසක් නැහැ. නමුත් ඔවුන්ට හිතන ආසාවක් තියෙනවා බිස්නස් එකක් පටන් ගන්න. ඒ කියන්නේ තමන් දන්න දෙයක් එළියට දාලා වෙන්න පුළුවන්, තමන්ගේ විනෝදාංශයකින් වෙන්න පුළුවන්. මේ මොකක් හරි ක්‍රමයකින් ඔවුන්ට ආසාවට ඒ කියන්නේ බිස්නස් එකක් පටන් ගන්න ආසාවට ඒ වගේ බිස්නස් පටන් ගන්න අයත් ඉන්නවා. ඒක තමයි දෙවෙනි කාණ්ඩය. තුන්වෙනි කාණ්ඩය තමයි දැන් අර අනිත් අය බිස්නස් කරගෙන යනකොට ඕන්න අර ඒවා බලලා එහෙම නැත්නම් අපි සෝෂල් මීඩියා වලින් ඒවා බලලා එහෙම නැත්නම් තව කෙනෙක් කියන දෙයක් අහලා ඕන් හිතනවා අනේ අරගොල්ලෝ හොඳට බිස්නස් එක කරගෙන යනවා මේ වෙලාවේ අපි බිස්නස් එකක් කරොත් අපිටත් හරියයි. ඒ කියන්නේ හැමෝම කරන නිසා වගේ කරන අයකුත් ඉන්නවා. ඒ කියන්නේ සමහරක් විට අපි නිකන් කිව්වොත් අර රැල්ලට කරනවා වගේ බිස්නස් පටන් ගන්න හිතන අයත් ඉන්නවා. සාමාන්‍යයෙන් මම අයිඩෙන්ටිෆයි කරගෙන ඉන්නේ. ඒ කියන්නේ මම හඳුනාගෙන ඉන්නේ ඔන්න ඔය වගේ කාණ්ඩ තුනක් ගැන. ඉතින් ඔබ මෙන්න මේ කුමන කාණ්ඩයට අයත් වුණත් දැන් මම ඔබට කියන්නේ මේ බිස්නස් එකක් එහෙම නැත්නම් අලුත් ව්‍යාපාරයක් පටන් ගන්නවා කියන එක සහ ඒ පටන්ගෙන ඒක ඉදිරියට ක්‍රියාත්මක කරගෙන යන එක ඇත්ත කතාව ගත්තොත් එහෙම ලේසි පාසු කාර්යයක් නෙමෙයි. දැන් අපි හිතනවා මේ බිස්නස් එකක් සෝෂල් මීඩියා වල Facebook pages හදලා ඒගොල්ලන්ගේ උන්ගේ ප්‍රොඩක්ට්ස් එහෙම නැත්නම් සමහරු සර්විසස් කරන අය ඉන්නවා. ඒවා ඉදිරියට දැම්මාම ඕන් ඒවා බලලා අර වටේ ඉන්න අය එහෙම නැත්නම් ඒවා දකින අය හිතනවා අනේ මේ බිස්නස් එකක් කරන්න හරි ලේසියිනේ කියලා. ඇත්ත කතාව ගත්තොත් බිස්නස් එකක් පටන්ගෙන ඒක ගොඩ දාගෙන යන එක
ලේසි කාරණයක් නෙමෙයි. ඒක තමයි මම මුලින්ම කියන්න ඕන. මම මේක කියන්නේ ඔබව කියන්නේ අධෛර්යමත් කිරීමේ අරමුණෙන් නෙමෙයි. එහෙම නැත්නම් ඩිමෝටිවේට් කිරීමේ අරමුණෙන් නෙමෙයි. මේක තමයි ඇත්ත ස්වභාවය. ඊළඟ කාරණාව තමයි දැන් අපි හිතනවා රැකියාවක් කරන එක හරි අමාරුයි. රැකියාවක් කරලා කාටද හරි ගියේ, ජොබ් එකක් කරලා කාටද හරි ගියේ. අපි මෙච්චර කාල අනුන්ට වැඩ කර කර හිටියා ඇති. අපි අපේම එකක් පටන් ගන්න ඕන කියන අදහසක් එනවා. ඉතින් ඇත්ත කතාව ගත්තොත් මම රැකියාත් කරපු කෙනෙක් සහ දැන් මම මගේ කන්සල්ටන්සි බිස්නස් එක කරන කෙනෙක්. ඉතින් මෙන්න මේ දෙකේම අත්දැකීම් තියෙන නිසා මම කියන්නේ රැකියාවක් කිරීම වගේම එහෙම නැත්නම් සමහර විට ඊටත් වඩා අමාරු වෙන්න පුළුවන් බිස්නස් එකක් කරන එක. හැබැයි දැන් මට මේ දෙකේම අත්දැකීම් තියෙන නිසා මම කියන්නේ රැකියාවක් කරන එකේ වාසි අවාසි එහෙම නැත්නම් අපිට අපි කියනවා යම් අපිට ප්‍රතිලාභ වගේම යම් අපහසුතාවක් තියෙනවා රැකියාවක් කිරීමේදී. ඒ වගේම බිස්නස් එකක් කිරීමේදී ඒ විදිහටම වාසි සහ අවාසි අපිට තියෙනවා. ඒක නිසා ඔබ මුලින්ම තේරුම් ගන්න ඕන රැකියාවක් කරත් බිස්නස් එකක් කරත් මේ දෙකේම වාසි අවාසි තියෙනවා. මේ දෙකම කවුරුවත් කියන නිසා හෝ නැත්නම් ඔබ වටේ පිටේ දකින්න නිසා හෝ හිතන්න එපා මේ දෙකම ලේසි දේවල් කියලා. හැබැයි කොච්චර අමාරු දෙයක් වුණත් ඔබට උනන්දුව තියෙනවා නම් කැපවීම තියෙනවා නම් සහ ඔබට ඒ සම්බන්ධයෙන් ඉතාමත් තදින් කියන්නේ හાર્ඩ් වර්කින් වැඩ කරන්න පුළුවන් නම් ඔබ ඒකට කාලය යොදවන්න පුළුවන් නම් ඔබට ඔබේ බිස්නස් එක එහෙම නැත්නම් මේ අලුතෙන් පටන් ගන්න හදන ඔබගේ ව්‍යාපාර කටයුත්ත ඔබට අනිවාර්යයෙන්ම ඉදිරියට ගෙනියන්න පුළුවන්. ඒක නිසා දැන් ඉඳලා මම ඔබට දෙන්න හදන්නේ මෙන්න මේ බිස්නස් එකක් පටන් ගන්නෙ කොහොමද? ඒක ඉස්සරහට යම් විදියකට සාර්ථකත්වය කරා ගෙන යන්නේ කොහොමද කියලා පොඩි ටිප්ස් ටිකක් එහෙම නැත්නම් ප්‍රායෝගිකව කරන්න ඕන දේවල් ටිකක් තමයි මම ඔබට කියන්නේ. හරි. දැන් ඔබට හිතනවා නම් යම්කිසි බිස්නස් එකක් ඔබ පටන් ගන්න ඕන කියලා ඔබ මුලින්ම බලන්න ඕන දේ තමයි ඔබට මේ සඳහා කැප වෙන්න පුළුවන්ද කියලා. දැන් අර මං කලිනුත් කිව්වා වගේ දැන් බිස්නස් එකක් පටන් ගත්ත කාලේ සෑහෙන මහන්සි වෙන්න වෙනවා. ඒක නිසා ඔබ මුලින්ම බලන්න මට මේ වගේ බිස්නස් එකක් මොනවා හරි දැන් මම ඔබට කියන්න මොන වගේ කොහොමද ඔබ බිස්නස් එකක් තෝරගන්නේ නැත්නම් ව්‍යාපාරික අවස්ථාවක් තෝරගන්නේ කොහොමද කියන එක මම කියන්නම්. එතකොට අන්න ඒ වගේ තෝරගත්ත ව්‍යාපාරික අවස්ථාව නැත්නම් ඔබේ ව්‍යාපාරය ඉදිරියට ගෙනියන්න තරම් ඔබට කියන්නේ ඔබට කැප වෙලා වැඩ කරන්න පුළුවන්ද? අපි අර සාමාන්‍යයෙන් අර කතාවට කියන්නේ ඕන කට්ටක් කන්න පුළුවන්ද කියන එක ඔබ මුලින්ම තේරුම් ගන්න ඕන. මම එහෙම කියන්නේ මොකද අපි අතර ඉන්නවා සමහරුන්ට පුළුවන් සමහර හරිම හાર્ඩ් වර්කර්ස්ලා. ඒ කියන්නේ උන්ට දිවාරයන් ඔබලා වැඩ කරන අය, උන්ට තමන්ට හොඳටම කැප වෙන්න පුළුවන්, තදින්ම වැඩ කරන්න පුළුවන්, මහන්සි වෙන්න පුළුවන්. ඉතින් එහෙම කෙනෙකුට ඔබට බිස්නස් එකක් පටන්ගෙන ගොඩ දාගෙන යන්න හොඳ අවස්ථාවක් තියෙනවා. හැබැයි අපි හැමෝම එක වගේ නෑනේ. දැන් සමහරව ඉන්නවා එහෙම කැමති නෑ එහෙම මහන්සි වෙන්න. මොකද ඒක ඒ කෙනාගේ හැටි. මොකද අපි අර එක අපි හැදිලා තියෙන විදිය, අපේ පවුල් පරිසර, අපේ සමාජ පරිසරයත් එක්ක සමහරු කැමති නෑ එහෙම මහන්සි වෙන්න. ඕන් හිතන්නේ බිස්නස් එකක් පටන් ගත්ත පමණින්ම උන්ට ආදායම ගලාගෙන එනවා කියලා. ඒක නිසා ඔබ එච්චරම ඔබට මහන්සි වෙන්න බැරි නම්, ඔබට කැප වෙන්න බැරි නම්, ඔබ හાર્ඩ් වර්කර් කෙනෙක් නොවන නම් ඔබ ඒ ගැන දෙවරක් හිතන්න කියලා මම ඔබට කියනවා. ඒක තමයි ඔබ මුලින්ම බිස්නස් එකක් පටන් ගන්න හිතනවා නම්, ඔබ යම්කිසි ව්‍යාපාරයකට අත ගන්න හිතනවා නම් ඒක මුලින්ම ඔබ හිතන්න ඕන. ඊළඟ කාරණාව තමයි ඊළඟට වැදගත් කාරණාවක් විදිහට මම ඔබට කියන්න කැමතියි.
ඔබ තෝරගන්න ඕන මොන වගේ බිස්නස් අයිඩියා එකක්ද මොන වගේ බිස්නස් එකක්ද ඔබ තෝරගන්න ඕන කියන එක ඔබ හරීම සැලකිල්ලෙන් මේක අධ්‍යයනය කරලා ඔබ බලන්න ඕන. ඒකට හේතුව තමයි දැන් බිස්නස් එකක් පටන් ගන්නත් ඕන ඔබ දන්න කියන දෙයක්. එහෙම නැත්නම් ඔබට පුළුවන් දෙයක්. දැන් ඒක අපි හිතමු දැන් අපි සෝෂල් මීඩියා වලින් දකින විදියට හෝ අපි යම් කිසි දෙයක් බලනකොට එහෙම නැත්නම් වටේ පිටාවේ බලනකොට යම් කිසි කෙනෙක් යම් කිසි ව්‍යාපාරයක් ඉතාම සාර්ථකව කරගෙන යනවා විදිය ඔබ දැකලා ඔබට හිතනොත් අනේ මටත් මේක කරන්න පුළුවන් කියලා ඒ කෙනා ඒ කරන විදියටම ඔබට ඒක කරන්න බැරි වෙන්න පුළුවන්. ඒකට හේතුව තමයි දැන් අපි මෙහෙම හිතමුකෝ. දැන් අපි හිතනවා දැන් යම් කිසි කෙනෙක් හොඳටම අලුත් ආදායම් මාර්ගයක් ගන්න කියලා හිතාගෙන ඔහු අය කෑම බිස්නස් එකක් කරනවා. හැබැයි ඔබට ඊටාම රහට එහෙම නැත්නම් ඔබට අලුත් විදියට කෑම උයන්න එච්චරම දැනීමක් නැත්නම් අර අනිත් කෙනාගේ කෑම බිස්නස් එක සාර්ථක වූ පමණින්ම ඔබට ඒක කරන්න එච්චරම සුදුසු නෑ. මොකද ඔබ එච්චර කෑම උයන්න කැමති නැත්නම් ඔබට කෑම ඊතරම්ම රහට උයන්න බැරි නම් අර ඔබට ඒ බිස්නස් එක ඔබට එතකොට සාර්ථක වෙන්නේ නැහැ. එහෙම නැත්නම් තව කෙනෙක් අපි හිතමු ලස්සන ඇඳුම් අහලා දාලා අපිට පේනවා නම් ඔහුගේ හෝ ඇගේ බිස්නස් එක හොඳින්ම සමාජය අතර ගිහිල්ලා තියෙනවා කියලා. දැන් ඔබටත් හිතුවා මම කොහෙන් හරි ඇඳුම් ගෙනල්ලා දාලා මම පේජ් එකක් හදලා මගේ බිස්නස් එක ප්‍රොමෝට් කරනවා කියලා. ඒකත් එච්චරම සාර්ථක වෙන්නේ ඔබට ඇඳුම් ගැන, ඔබට ෆැෂන් ගැන, අලුත් ට්‍රෙන්ඩ්ස් ගැන ඔබට අවබෝධයක් නැත්නම්. ඒක නිසා මුලින්ම කරන්න ඕන ඔබ මුලින්ම බලන්න ඕන ඔබ දක්ෂ සහ කැමති මොන වගේ ශාස්ත්‍රයක්ද කියන එක. මොකද අපි හැමෝම හැම දෙයකම දක්ෂ නැහැනේ. දැන් අර මම කලින් කිව්වාගේ සමහරු කෑම හදන්න දක්ෂයි. සමහරු මහන්න දක්ෂයි. එහෙම නැත්නම් තව කෙනෙක් දක්ෂයි මොනාරි මල් වගාවක් එහෙම නැත්නම් පැල වගාවකට. එහෙම නැත්නම් තව කෙනෙක් මොනාරි අපි හිතමු පිරිමි පක්ෂයයි ටිකක් ওই ගැජමැටික් සම්බන්ධ දේවල් වලට කැමැත්තක් සහ ඒකට දක්ෂතාවයක් තියෙනවා. එහෙම නැත්නම් දැන් තව සමහර ඔය ආත්කම් නිර්මාණ. ඒ නිසා ඔබ මුලින්ම බලන්න ඕන ඔබ ව්‍යාපාරයක් පටන් ගන්න අදහසක් තියෙනවා නම් ඔබ මුලින්ම බලන්න ඕන ඔබ මුලින්ම කැමති මොනවටද? ඔබට මේ වැඩේ කරන්න කැමැත්තක් තියෙන්න ඕන. ඒතකොට ඔබ කැමති මොන වගේ දේවල් වලටද? ඊළඟට බලන්න ඕන ඔබ මේකට දක්ෂද කියන එක. දැන් කැමති වූ පමණින්ම දක්ෂ වෙන්නේ නැහැ. අනේක නිසා මොකද මම එහෙම කියන්නේ මොකද මේ ව්‍යාපාරය පටන් ගත්තට පස්සේ ඔබ මේක දීර්ඝකාලීනව කරන්න ඕන. දැන් ඔබ ඒකට කැමති නැත්නම් ඔබට ඒක දීර්ඝකාලීනව කරන්නත් බෑ. ඔබ දක්ෂ නැත්නම් ඒත් ඔබට මේක දිගටම කරන්න බෑ. ඒ නිසා ඔබ මුලින්ම බලන්න ඔබ කැමති මොන වගේ දෙයකටද ඔබ දක්ෂ මොනවාද? ඔබට අයිඩියාස් තියෙන්නේ මොනවාද කියලා. දැන් ඕක විතරක් බලලා වැඩක් නැහැ. ඊළඟට ඔබ බලන්න ඕන මේ ඔබ තෝරගත්ත අයිඩියා එකට එහෙම නැත්නම් ඔබ මෙන්න මේ දේ කරනවා කියලා හිතුවනම් මේකට වෙළඳ පොලේ යම්කිසි ඉල්ලීමක් තියනවාද කියලා. අපි කියනවා ඒකට මාකට් එකේ ඩිමාන්ඩ් එකක් තියනවාද කියන එක බලන්න ඕන. මොකද ඔබ කොච්චර දක්ෂ වුණත් ඔබ කොච්චර කැමති වුණත් යම්කිසි ව්‍යාපාර අවස්ථාවකට වෙළඳ පොලේ ඒකට ඉල්ලුමක් නැත්නම් නැත්නම් වෙළඳ පොලේ කවුරු හරි කියන්නේ අපේ කස්ටමර්ස්ලා ඒක ගන්න එච්චර පෙළඹීමක් වෙන්නේ නැත්නම් එච්චර අවශ්‍යතාවයක් නැත්නම් සාමාන්‍ය ජනතාවට ඔබට මේ බිස්නස් එකෙන් ලාභයක් ගන්න බෑ. කොටිම ඔබට ඒක දීර්ඝකාලීනව පවත්වාගෙන යන්න බෑ. ඒක නිසා දෙවැනි කාරණාව තමයි ඔබ බලන්න ඕන මේ මාකට් එකේ මෙන්න මේකට ඉල්ලුමක් තියනවාද කියලා. ඒක නිසා ඔබ බිස්නස් එකක් පටන් ගන්නවා නම් අර ඔබගේ කැමැත්ත දක්ෂතාවයත් එක්කම මේකට තියෙන මාකට් එකේම නැත්නම් වෙළඳ පොලේ ඉල්ලුම තියෙන එකක්ද කියලා බලලා මෙන්න මේ දෙක සමපාත වන තැනක තියෙන අයිඩියා එකක් තමයි
ඔබ ඔබගේ ව්‍යාපාරික අවස්ථාව විදියට තෝරගන්න ඕන. හරි. දැන් අපි හිතමු ඔබ දැන් යම් කිසි දෙයක් එහෙම බලලා කැමතිත් තියෙන දක්ෂතාවයක් තියෙන වෙළඳපොළ ඩිමාන්ඩ් එකකුත් තියෙන දෙයක් ඔබ තෝරගෙන දැන් බිස්නස් එක පටන් ගන්න හදන්නේ. දැන් මේක පටන් ගන්න කලින් ඔබ මේ ගැන හොඳටම අධ්‍යයනයක් කරන්න ඕන. දැන් අලුත් අදහස් හොයා ගන්න ඕන ඔබේ ව්‍යාපාරයට. දැන් හැමදේම හැමෝම කරන විදිහට කරොත් ඔබට එකෙන් වාසියක් ගන්න බෑ. මොකද දැන් කොහොමදත් වෙළඳපොලේ තියෙන දෙයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඊට පස්සේ වෙළඳපොලේකට ඉල්ලීමක් තියෙන දෙයක් වෙන්නත් පුළුවන්. හැබැයි ඔබ මේක අලුත් විදිහකට අලුත් ක්‍රමයකින් එළියට දාන්න නැත්නම් ඔබට එතකොට එතන අර අපි කියනවා අපිට ඒකෙන් අර මාකට් එකේ තියෙන වාසිය අපිට ලබා ගන්න බෑ. ඒක නිසා ඔබ මේ ගැන ඔබේ ව්‍යාපාරික අවස්ථාව ගැන ඔබේ යම් කිසි ප්‍රොඩක්ට් එකක් ගැන නැත්නම් ඔබගේ සර්විස් එක ගැන හොඳින්ම අධ්‍යයනය කරන්න ඕනේ. මේකට ඔබ කියවන්න, ඔබ Facebook groups වල බලන්න, pages වල බලන්න, ඔබේ වටේ ඉන්න මිනිස්සුන්ගෙන් අහන්න මේ වගේ දෙයකට ඔබේ කැමැත්තක් තියෙනවද? අපි මේ වගේ දෙයක් එළියට දැම්මොත් ගන්න මිනිස්සු ඉන්නවද? ටිකක් සමාජය බලන්න. ඉන්ටර්නෙට් එකෙන් බලන්න පුළුවන්. ඊට පස්සේ ලංකාවේ හුඟා ගෲප්ස් තියෙනවා එක මේ වගේ දේවල් ගැන අපිට අදහසක් ගන්න. ඒක නිසා ඔබ ඒ ගැන හුඟක්ම අධ්‍යයනය කරන්න ඕන. ඊළඟට අපි මේකට සෑහෙන සූදානමකුත් වෙන්න ඕන. දැන් ඔබ මොන වගේ ප්‍රොඩක්ට් එකක්ද එළියට දානව නම් අපි කොහොමද ඒක එළියට දාන්නේ? කියන්නේ ඔබ ඒකට ගන්න යම් ක්‍රියාමාර්ග තියෙනවා. ඒ කියන්නේ අපි කියනවා sales and promotion activities කියලා. අපි කියනවා ඊට පස්සේ ආලවි සහ වෙළඳ උපක්‍රම තියෙනවා. ඉතින් අපි මේවා කොහොමද එළියට දාන්නේ? දැන් නම් හුඟක් ඇත්තටම මේ ඔබට බිස්නස් එකක් පටන් ගත්තාම දැන් ඉස්සර කාලට වඩා දැන් ලේසි මොකද සෝෂල් මීඩියා පාවිච්චි කරන්න පුළුවන් නිසා. ඒතකොට ඒ වගේ කොහොමද අපි මේක එළියට දාන්නේ? ඊට පස්සේ මේ අපි ප්‍රොඩක්ට් එකක් නම් අපේ ඒකේ පැකේජින් කොහොමද වෙන්නේ? මොකද අපි ප්‍රොඩක්ට් එක හොඳටම අලෙවි වෙන්න නම් අපි ඒක හොඳම තත්වයෙන් ඒ කියන්නේ ක්වොලිටි එක හොඳටම වැඩි ප්‍රොඩක්ට් එකක් ඕන අපි එළියට දාන්න. ඉතින් එතකොට මේක ක්වොලිටි එක වැඩි කරගෙන එළියට දාන්නේ කොහොමද? ඒකේ ලස්සන පැකේජින් අපි කියනවා හොඳට පෙට්ටියක දාලා හෝ ඒ වගේ දෙයක් කරන්නේ කොහොමද? මෙන්න මේ දේවල් ගැනත් ඔබ හොඳටම සලකලා බලන්න ඕන. ඊට පස්සේ ඔබගේ පාරිභෝගිකයන් කවුද? දැන් අපිට කිව්වොත් එහෙනම් අපි හිතමු ඔබ ඇඳුම් කරනවා කියලා. ඔබ දැන් හිතනවා හරි දැන් මෙන්න මේ විදිහට දැන් මට ඇඳුම් අහන්නත් පුළුවන්. ඊට පස්සේ මට ෆැෂන් ගැනත් අවබෝධයක් තියෙනවා. ඊට පස්සේ මාකට් එකේ සාමාන්‍යයෙන් ඇඳුම් කියන්නේ හැමදාටම අවශ්‍ය වෙන දෙයක්. කොහොම හිතලා ඔබ ඇඳුම් ව්‍යාපාරයකට අත ගැසුවොත් ඔබ මෙතනදී ඇඳුම් කියලා හැමෝටම හරියන විදිහ ඇඳුම් දාන එක එච්චරම ප්‍රායෝගික නැහැ. එතකොට ඔබ බලන්න ඕන ඔබේ කස්ටමර්ස්ලා කවුද කියලා. ඒ කියන්නේ ඔබ එළියට දාන්නේ කාන්තාවන් සඳහා ඇඳුම්ද, පිරිමින් සඳහා ඇඳුම්ද, නැත්නම් කුඩා දරුවන් සඳහා ඇඳුම්ද? ඊට පස්සේ දැන් කාන්තාවන් සඳහා ඇඳුම් නම් එතකොට මොන ඒවාද? ඒ කියන්නේ කැෂුවල් ඇඳුම්ද? එහෙම නැත්නම් අපි කියනවා ප්‍රොෆෙෂනල්, එහෙම නැත්නම් අපි කියනවා රැකියාව සඳහා අඳින ඇඳුම්ද? මෙන්න මේ වගේ ඔබ හරියටම මේක අවබෝධ කරගෙන ඔබ ඕන්ව ඉලක්කගත කරගෙන තමයි ඔබේ මේ වැඩපිළිවෙල සකස් කරගන්න ඕන. නැත්නම් ඔබ ওই ඇඳුම් කියලා ඉවලා ඕන ඇඳුමක් දැම්මොත් එහෙම ඔබට මේක ටිකක් කරගන්න හරි අමාරු වෙනවා. එතකොට ඔබට ඔබගේ කස්ටමර්ස්ලාට නැත්නම් ඔබගේ පාරිභෝගිකයන්ට අවශ්‍ය සේවය සලසා ගන්නත් ඔබට අමාරු වෙනවා. එකක්. ඊට පස්සේ දැන් ඔබ ඔබගේ ව්‍යාපාරය පටන් ගත්තට පස්සේ මම බොහොම තදින් කියන මේ දෙයක් තමයි මේක ඔබ මුල ඉඳලම ඔබ ඉතාමත්ම හොඳ කස්ටමර් සර්විස් එකක් එහෙම නැත්නම් පාරිභෝගික සේවයක් ඉතා ඉහළ මට්ටමේ ගුණාත්මක පාරිභෝගික සේවාවක් දෙන්න ඕන. නැත්නම් වෙන්නේ ඔබ වැඩි ඔබගේ පාරිභෝගිකයන් වැඩි ගණන් ගත්තේ නැත්නම් ඔවුන්ට ඔබ හොඳින් කතා කරේ නැත්නම් ඔබ ඔවුන්ගේ සේවාව ඉල්ලන සේවාව ඔබට සපයන්න බැරි වුණොත්
ඔබ එහෙම නැත්නම් ඔවුන්ට ක්වොලිටි ප්‍රොඩක්ට්ස් දෙන්න බැරි වුණොත් ඒ පළවෙනියට ආපු කස්ටමර් දෙවෙනි පාරට එන්නේ නැහැ ඔබ ගාවට. මේක ඇත්තටම මම ගාක් මේ ලංකාවේ දැකලා තියෙනවා ගොඩාක් පේජස් පටන් අරගෙන ඔවුන් ඒවයින් බිස්නස් කරත් ඔවුන්ට වැටෙන රිවිව්ස් සමහරක් වෙට. ඒ කියන්නේ කස්ටමර්ස්ලා ඔවුන් ගැන කියන දේවල් හුඟක් සමහරක් වෙලාවට හරි බෑඩ් රිවිව්ස් එන්නේ. ඒ කියන්නේ ඔවුන් තමන්ගේ කස්ටමර්ස්ලා ගැන එච්චර උනන්දුවක් දක්වන්නේ නැහැ. ඒ කියන්නේ ඔවුන් එච්චර හිතන්නේ නැහැ අපි මේ හොඳ පාරිභෝගික සේවාවක් තත්වයෙන් උසස් ක්වොලිටි ප්‍රොඩක්ට් එකක් සර්විස් එකක් දෙන්න ඕනේ කියලා. ඒක නිසා ඔබ මේ ගැන මුල ඉඳලම හිතන්න ඕනේ. ඊළඟ කාරණේ තමයි දැන් ඔබ හිතනවා දැන් මේ බිස්නස් එකක් පටන්ගෙන මාසෙන් දෙකෙන් මේක මාර විදියට ඉහළටම නග ගන්න පුළුවන් කියලා. ඇත්ත කතාව ගත්තොත් එහෙම ඔබ අලුත් බිස්නස් එකක් පටන්ගෙන මාසෙන් මාස දෙකෙන් මාස තුනෙන් ඔබට එක පාටම ඉහළට යන්න බෑ. ඒක තමයි ප්‍රායෝගික ඇත්ත කතාව. දැන් මම ඔබට මේක පොඩ්ඩක් බලන්න කියන්න. දැන් ඔබ පාරේ යනකොට බලන්න සාමාන්‍යයෙන් අපි දකින හුඟක් බිස්නසස් උන පටන්ගෙන තියෙනවා. අලුත් රෙස්ටෝරන්ට්ස් දාලා තියෙනවා, කෑම කඩ දාලා තියෙනවා, එහෙම නැත්නම් ඇඳුම් කඩ දාලා තියෙනවා. හැබැයි ඔවුන් හරි ලස්සනට මුලින් පටන් ගන්නවා. ලොකු ෂොප් එකක් පටන්ගෙන ලස්සනට ඒවා මොනවද කියන්නේ අපි කියනවානේ ඉන්ටීරියර් ඩිසයින් කරලා හොඳට පටන් ගන්නවා. හැබැයි ඔබ දැකලා තියෙනවා මාසයක් දෙකක් තුනක් යනකොට අපිට සමහරක් ඒවා මේ වැහිලා කියලා පේනවා. ඒ කියන්නේ මේ බිස්නස් එකක් මේ අද පටන්ගෙන මාස 3න් ඔබට ලක්ෂ ගණන් මිලියන ගණන් එකපාරටම හොයන්න අමාරුයි. ඒක තමයි බිස්නස් එක යථාර්ථය. ඒක නිසා මම ඔබට කියන්නේ ඔබ එකෙන් සැලෙන්න බෑ. සැලෙන්න එපා. මොකද සාමාන්‍යයෙන් බිස්නස් එකක් පටන්ගෙන යම් කිසි ලාභයකට එන්න. ඒ කියන්නේ අපි කියනවා බ්‍රේක් ඉවන් පොයින්ට් එකකට එන්න. සාමාන්‍යයෙන් ලංකාව වගේ රටක් ඇතුලේ මාස 6ක් අවුරුද්දක් වගේ යනවා. ඒක නිසා මම ඔබට කියනවා ඔබ බොහොම ධෛර්යයෙන් කට්ට කාගෙන මේක දිගටම කරන්න ඕන. අලුත් ක්‍රමات හදා බලමින් දිගටම කරන්න ඕන. එහෙම වුණොත් විතරයි ඔබට බිස්නස් එක ඔබට දිගටම පවත්වාගෙන යන්න පුළුවන්. දැන් ඔබ බලන්න ඔය Facebook එකේ තියෙන pages වල හොඳටම සාර්ථක අය සෑහෙන කාලයක් තිස්සේ මේ බිස්නස් එක කරන අය. නැතු මේ ඊයේ පටන්ගෙන අද වෙනකොට මාර විදියට කස්ටමර්ස්ලා වැඩි වෙලා එහෙම විදියට වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් එහෙම වෙනවා හරි අඩුයි. ඒක නිසා ඔබ ඒක හිතේ තියාගෙන ඕන ඔබ මේ වැඩේට බහින්න. එතකොට ඔබට ඒ අතරතුර නොඑක් බාධායි අභියෝගයි මට මේක එපා වෙලා මේක දාලා යන්න කියලා හිතෙයි මේක වහන්න කියලා හිතෙයි. මම ඔබට කියන නෑ එහෙම කරන්න එපා. මේක කොහොම හරි ඔබ අල්ලගෙන යන්න ඕන ඉස්සරහට. එතකොට තමයි ඔබට මාස 6ක් අවුරුද්දක් ගිය තැන ඔබට මේකෙන් යම් කිසි ලාභයක් ගන්න පුළුවන් වෙන්නේ. අනිත් එක සාමාන්‍යයෙන් දැන් මගේ ක්ලයන්ට්ස්ට මම කියන දෙයක් තමයි මගෙන් කන්සල්ටන්සි ගන්න ණයට දැන් සාමාන්‍යයෙන් අපි මේ වගේ පොඩි බිස්නස් එකක් කරන්නේ අපිට මහා ලොකු සල්ලි තියන අය නෙමෙයිනේ. සාමාන්‍යයෙන් මේ වගේ දෙයකට අත ගහන්නේ මං කියන්නේ මේ ලොකු ව්‍යාපාර කරන අය නෙමෙයිනේ. දැන් එදිනෙදා එක්ක ඔබ රැකියාවක් කරලා ඒකෙන් යම් කිසි ඉතුරු කරන මුදලකින් කරන අය එහෙම නැත්නම් ඔබට කිසිම අපි කියන ප්‍රාග්ධනයක් නැතිව පටන් ගන්න අය ඔබ එහෙම නැත්නම් ගෙදර ඉඳගෙන මේ බිස්නස් එක කරන්න පටන් ගන්න හදන්නේ. ඒක නිසා මම ඔබට කියනවා මුලදීම ලොකු ආයෝජන වලට යන්න එපා. මොකද සමහරක් බිස්නස් අපි දන්නේ නැහැ මේවා හරියයිද හරියන එකක් නැද්ද කියලා. ඒ නිසා මම ඔබට කියන ඔය ණය ආරගෙන ලොකු ලක්ෂ ගණන් යට කරලා මේ බිස්නස් වලට අත ගහන්න එපා. මම එහෙම අත ගහන අය ඉන්නවා ඒගොල්ලෝ ලොකු ව්‍යාපාරිකයෝ උන්ට වෙන ආදායම් මාර්ග තියෙනවා. ඒ වගේ අය ඒක ප්‍රශ්නයක් නෑ. දැන් මම කතා කරන්නේ ඒ අය ගැන නෙමෙයි. මම කතා කරන්නේ බොහොම සාමාන්‍යයෙන් පොඩි බිස්නස් එකක් පටන් ගන්න කෙනෙකුට. හුඟක් වෙලාවට ඔය ගෙදර ඉඳන් බිස්නස් එකක් කරන්න හදන අය. ඒ නිසා මම ඔබට කියන්නේ ඔබ එහෙම කෙනෙක් නම් ණය අරගෙන ලොකු ආයෝජන මේකට දාලා පටන් ගන්න එපා. මොකද එහෙම වුණොත් ඔබ අර වෙන්නේ කබලෙන් ලිපට වැටෙන එක. ඒ නිසා ඔබ තියෙන සීමිත සම්පත් වලින් ඔබට තියෙන දේවල් වලින් ඉස්සෙල්ලා මේ වැඩේ පොඩ්ඩක් පටන්ගෙන බලන්න. ඒතර
ඔබට එන ආදායමෙන් ඔබ යම් කිසි කොටසක් ඔබට පුළුවන් දැන් ආපහු මේ බිස්නස් එක දියුණු කරන්න දාන්න. එහෙම ඔබ පියවරෙන් පියවර ඉදිරියට ගියාම අන්න ඔබට බොහොම හිමින් නමුත් අපි කියනවා බොහොම සාර්ථක ගමනක්. අපි කියනවා slow and steady ගමනක් ඔබට යන්න පුළුවන්. එහෙම ගියොත් ඔබට ඔබගේ ව්‍යාපාරය බොහොම සාර්ථකව ලස්සනට කරගෙන යන්න පුළුවන්. මම බොහොම තව කාරණාවක් කියන්න කැමතියි. දැන් සමහරු අර මං කලිනුත් කිව්වාගේ සමහරු හිතනවා මේ බිස්නස් එකක් රැකියාවක් වගේ නෙමෙයි බිස්නස් එකක් කරාට පස්සේ මාසෙන් ලක්ෂපතියෝ වෙන්න පුළුවන් මාස තුනෙන් කෝටිපතියෝ වෙන්න පුළුවන්. ඒව නම් විශ්වාස කරන්න එපා. ඒවා මගේ අත්දැකීම් අනුව දැන් මං අවුරුදු 20 ගානක මගේ ප්‍රොෆෙෂනල් ලයිෆ් එකේ සහ මම මගේ කන්සල්ටන්සිත් එක මේ බිස්නස් කරන අවකාශය ඇතුලේ එහෙම එකපාරටම මට නම් එහෙම කට්ටිය හමු වෙලත් නෑ මේ මාසෙන් ලක්ෂපතියෝ වෙන්න සහ මාස 3න් කෝටිපතියෝ වෙන අය. ඒක නිසා ඔබ සාමාන්‍ය බිස්නස් එකක් කරන කෙනෙක් නම් ඔබ හිමින් යන්න. හැබැයි ඔබ හිමින් ගිහලා ඔබට අවුරුදු ගණනාවක් තුලදී ඔබට ලක්ෂපතියෙක් කෝටිපතියෙක් වෙන්න පුළුවන්. ඒක නිසා ඔබ මේ වැඩේට බොහොම ඔළුව පාවිච්චි කරලා වැඩේ කරගෙන ගියොත් ඔබට මේ වැඩේ හොඳටම කරගෙන යන්න පුළුවන්. ඒකත් එක්කම ඔබ මේ බිස්නස් එක කරනකොට ඔබ මම කියනවා මුල ඉඳලාම ඔබේ ගිණුම් වාර්තා ගැන කියන ඔබගේ ආදායම වියදම ගැන සටහන් තබා ගන්න. ඔබ කොච්චරක් මේකට වියදම් කරාද? ඔබේ ආදායම කොහොමද? සමහරට ඔබට මේක ගැන දැනුමක් නැත්නම් ඔබ සාමාන්‍යයෙන් දන්න කෙනෙක්ගෙන් පොඩ්ඩක් අහලා දැනගන්න. නැත්තම් වෙන්නේ ඔබ වියදම් කරනවා ඊට පස්සේ ඔබට ආදායමත් යම් වෙලාවක එනවා. හැබැයි අන්තිමට ඔබ කියන ඔබට ලාභයක් නැහැ කියලා. ඒ ලාභයක් නැති වෙන්න හේතුව තමයි ඔබ දන්නේ නැහැ ඔබ කොච්චර වියදම් කරාද ඔබට කොච්චර ආදායමක් ආවද කියලා දන්නේ නැති වුණාම ඔබට ලාභය ගැන කිසි අදහසක් නැහැ. ඒක නිසා මම හිතනවා දැන් මම මේ බොහොම ඉක්මනින් පොඩි කරුණු ටිකක් ඔබට කිව්වේ. මම හිතනවා ඔබට මේකෙන් යම් කිසි අදහසක් ගන්න පුළුවන් වෙන්නේ නැති කියලා. ඔබ යම් කිසි ව්‍යාපාරයකට පොඩි බිස්නස් එකකට අත ගන්න බලාගෙන ඉන්නවනම් මම හිතනවා මේක ඔබට පොඩි උත්තේජනයක් වෙයි. ඔබට යම් කිසි විදියකට ඔබට බලපෑමක් ලැබෙයි. ඔබට මේ ගැන හොයන්න බලන්න. ඒ නිසා මේ ගැන පොඩක් හොයලා බලලා ඔබ වැඩේ පටන් ගත්තොත් ඔබට හිමින් කරගෙන ගිහලා ඔබට දක්ෂ ව්‍යාපාරිකයෙක් වෙන්න පුළුවන් අවස්ථාව තියෙනවා. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එකෙන් අද ඔබ යම් කිසි දෙයක් උකහා ගන්න ඇති කියලා. ඒ නිසා මේ වීඩියෝ එක අහපු ඔබ සියලු දෙනාටම බොහොමත්ම ස්තුතියි. Happy living. ජීවිතය විඳවන්න නොවේ විඳින්න. මම ගංගා නානක්කාර.